සුබ දවසක් වේවා මගේ YouTube පවුලේ ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා වෙනදා වගේම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඒ වගේම අද වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැමෝම මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ දවස් ටිකේම අපේ පැත්තට නම් පායලා ගස් කොළන් හොඳටම වේලිලා සමහර ගස් මැරිලත් ගිහිල්ලා තිබුණේ. ඒත් අද හදිසියෙම හවස 4ට විතර ලොකු වැස්සක් කඩාගෙන වැටුණා. ඇත්තටම මට නම් හරියම සතුටුයි. සතුටේ තරම කොච්චරක්ද කියනවා නම් මම ජනේලයක් අරගෙන වැස්ස දිහාම බලාගෙන ඉන්න ගිහිල්ලා හොඳට හොදලා වේල ගත්ත ඇඳුම් ටිකවත් ගෙට අරන් දාගන්න බැරි වුණා. ඉතින් වැස්සෙම අපේ ගෙදර කට්ටිය හොඳට ඇඳට පැනලා සනීපෙට නිති අතරේ මම මෙහෙ මහ වර්ෂාව මැද්දෙත් සතුට හොයන්න පටන් ගත්තා. ඇත්තටම මම තනියම ඉන්න ගොඩාක් ආස කෙනෙක්. ඉතින් කිසිම සද්දයක් නැති මේ වෙලාවේ මගේ තනියට හිටියේ මේ මහා ලොකු වැස්ස විතරමයි. ඉතින් මට මේ වෙලාවේ දැනෙච්ච සහ මම දැකපු දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මට හිතුණා. ඇත්තටම වැස්ස වහින වෙලාවට ඔයා වෙනදා මොකද කරන්නේ? ඔයාත් වහින වෙලාවට ඇඳට පැනලා පොරවගෙන නිදා ගන්න ආස කෙනෙක් නම් ආයෙත් දවසක ඔයාලගේ පැත්තට වහිද්දී මේ මම වගේ වැස්ස අස්සෙත් සතුට හොයලා බලන්නකෝ. මම ඒකනේ ඔයාලට හැමදාම කිව්වේ සතුට කියන්නේ අපි ළඟම තියෙන දෙයක්. ඒක අපිම තමයි හොයා ගන්න ඕනේ. ඉතින් මේ ලස්සන පුංචි වැස්සෙත් බලන්න කොයිතරම් සතුට වෙන දේවල් නම් තියනවද කියලා. ගිනි ගහන රස්නෙට පායලා ඉරිත් ඇලිලා වේලිලා ගිය පොළවට පුංචි වැහි බින්දු වැටෙනකොට ඒන නැවුම් සුවඳ ඔයා කවදා හරි විඳලා තියනවද? ඇත්තටම මම නම් පුදුම තරම් ආසයි මේ සුවඳට. වේලිලා රත් වෙච්ච පොළවට එකින් එක පුංචි වැහි බින්දු වැටෙනකොට ඒවා පොළවට උරා ගන්න හැටි චුට්ටක් ඔයා බලාගෙන ඉන්නකෝ. සමහරක් විට ඔයා ඕන තරම් වහිනවා දකින්න ඇති. ඔයාගේ මිදුලට ඕන තරම් වතුර වැටෙනවා ඔයා දැකලා ඇති. හැබැයි මේ පොළවට පුංචි වැහි බින්දු වැටෙන දිහා ඔයා එක දවසක් හරි ආසාවෙන් බලන් හිටියද කියලා හොඳට මතක් කරලා බලන්නකෝ. ඒ වගේම තමයි ඈතින් හොගහලා එන වැස්ස එන සද්දේ ඔයා කවදමක හරි ආශාවෙන් අහගෙන ඉඳලා තියෙනවද? මම නම් වහින්න පටන් ගත්ත ගමන්ම කරන්නේ ජනේලයක් අරගෙන වැස්ස දිහා ඇති තරම් බලාගෙන ඉන්න එක. එහෙම ඉන්නකොට සමහරක් වෙලාවට ඒ වැස්සත් එක්ක මගේ සිතුවිලි ඔහේ පාවෙවි යනවා. සමහරක් වෙලාවට ඉතින් අරමුණක් නැහැ. ඒත් ඈතට ඒ සිතුවිලි විහිදිලා යනවා. ඉතින් එහෙම ඇති තරම් වැස්ස දිහා බලාගෙන හිටියට පස්සේ මට හිතුණා කාලෙකින් අපිව බලන්න ආපු මේ පුංචි වැහි බින්දු චුට්ටක් අතට අරගෙන බලන්න. අපි ඕන තරම් වැස්සේ තෙමිලා තියෙනවා, වැස්සේ නාලා තියෙනවා. සමහරක් වෙලාවට මේ මහ වැස්ස අපිට හරිය කරදරයක්. ඒත් කවදාකවත් ඔයා මේ වහින ලස්සන වැස්සේ පුංචි වැහි බින්දු අතට අරගෙන ඒකේ සුන්දරත්වය විඳලා තියෙනවද කියලා මතක් කරලා බලන්නකෝ. හැම දෙයක් ගැනම සුබවාදීව හිතන්න පුරුදුලා ඉන්න මට ඇත්තට මේ මහා වැස්සත් ස්වභාව ධර්මයෙන් දුන්න ලස්සන තෑග්ගක් කියලා තමයි මම හිතුවේ. වැස්ස වුණත් ඉතින් එකම දිගට වහිනකොට සමහරක් අයට එපා වෙනවා ඇති. ඒත් ආශාවෙන් උනන්දුවෙන් ඔයා මේ සබාදහමට කන් දීලා බලන්නකෝ. ඔයා කවදාවත් නොදකපු ඔයාට දකින්න උවමනාවක් වෙච්ච නැති ලස්සන කොච්චරක්නම් දේවල් ඔයාට දකින්න හම්බෙනවද? ලස්සන පුංචි වැහි බින්දු මල් පෙති උඩට වැටිලා දිලිසෙන හැටි. එතකොට වැහි බින්දු වලින් තෙත් වෙච්ච වේලුණු කොළ හිමිහිට පාවෙලා පොළොවට වැටෙන හැටි ආශාවෙන් ඔයා දවසක බලාගෙන ඉන්නකෝ. ඔයාගේ මනසට පුදුම තරම් සහනයක් ලැබෙයි. මේ දවස්වල අපේ තිබුණු මේ කාලගුණයත් එක්ක අපේ මුළු ශරීරයම වගේ පෝර්ණුවකට දාලා වගේ රත් වෙලානේ තිබුණේ. ඉතින් මේ වැටුණු වැස්සෙන් පස්සේ බලන්නකෝ ඔයාගේ හිතට වගේම ඔයාගේ ගතටත් දැනෙන සනීපේ කොයිතරම්ද කියලා. ඉතින් දැන් නම් වැස්ස හොඳටම පායලා තියෙන්නේ. පුංචි පොද චුට්ටක් තමයි වැටෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර ඉන්න පුංචි මල් කුමාරියෝ ටික. මෙයාලව මේ දවස්වල වැටුණු ප්‍රශ්නෙන් බේරගන්න මම පුදුම තරම් උත්සාහයක් ගත්තා.
ඉතින් ටැප් එකක් කැරලා වතුර බටයකින් කොයිතරම් වතුර දැම්මත් තිබුණේ නැති ලස්සන දීප්තියක් වැස්සෙන් පස්සේ එයාලට ඇවිල්ලා ඉතින් හරිය ලස්සනට වැහි බින්දුත් එක්ක එයාලා දිලිසි මගේ දිහා මෙන්න මේ විදිහට බලාගෙන ඉන්නවා. ඉතින් මේ ලස්සන සුන්දර දේවල් දකිද්දී අපේ හිත ඇස්සේ හිර වෙලා තියෙන පීඩනය කොහෙන් අතුරුදහන් වෙනවද කියලා ඇත්තටම හිතා ගන්නවත් බෑ. හරියම ලස්සන සංසුන් හැඟීමක් තමයි දැනෙන්නේ. ඉතින් ඊටත් අමතරව ඒ හැඟීම තනියම නිස්කලංකව පාඩුවේ විඳිනකොට ඊටත් වඩා ගොඩාක් ලස්සනයි ඒ වගේම සුන්දරයි. මේ දේවල් අත්විඳලම බලපු දවසට ඔයාට හිතේ අපේ කාර්යබහුලත්වයත් එක්ක මොනතරම් ලස්සන දේවල් ඇත්තටම අපිට මගහැරිලාද කියලා. ස්වභාව ධර්මයෙන් අපිට දෙන සමහරක් ලස්සන දේවල් අපි හිතාමතාම මගහැරව ගන්නවා. චුට්ටක් පාන්දරම එළියට ගිහිල්ලා මිදුල හිටගෙන වටපිටාවට කන් දීලා බලනකොට ඒ වගේම හැන්දෑවට මිදුල ඉඳගෙන තේ කෝප්පයක් බොන ගමන් අහස දිහා බලාගෙන ඉන්නකොට ඔයාට දැනෙයි ඔයාගේ ඇතුලේ හරියම සුන්දර මිනිසෙක් ඉන්නවා කියලා. ඉතින් මගේ යාළුවනේ ඒ සුන්දර මිනිසයාව ඔයාට පුළුවන් හැම වෙලාවෙම එළියට ගන්න. එයාට මේ සෝබාදහමේ ලස්සන පණිවිඩ වලට ඇහුම්කන් දෙන්න ඉඩ දෙන්න. ඉතින් මේ ඉන්නේ මගේ පුංචි බබා. ඔයාලා මෙයාව කලින් වීඩියෝ වල දැකලත් ඇති. ඉතින් ඒගොල්ලොත් මම වගේම මේ දේවල් වලට දැන් හුරු වෙලා ඉන්නේ. ඉතින් තාමත් පුංචි වහිපොද වැටෙන නිසා මං ආයෙත් ගේ ඇතුළට ඇවිල්ලා මට කියවන්න තිබුණ පොතක් අරගෙන පිටුවක් දෙකක් කියවන්න පටන් ගත්තා. බහින වෙලාවට හොඳට රෙද්දක් ඔලුවේ නම් පොරෝගෙන නිදා ගන්නවට වැඩිය අපිට බලන්න ලස්සන දේවල් ඕන තරම් සෝබාදහමෙන් දෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ සෝබාදහමෙන් මේ දෙන ලස්සන දේවල් කවමදාකවත් මග අරගන්න හදන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ කොච්චර පුංචි කාලයක්ද කියන එක ඔයත් දන්නවා මමත් දන්නවා. ඉතින් අපිට කවදා මේ ලෝකේ යන්න වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒ ඉන්න ටික කාලේ මේ සෝබාදහම දෙන ලස්සන දේවල් විඳගෙන ඒ වගේම අත්දැකීම් අරගෙන ඒ වගේම අපේ පස්සෙන් එන අපේ පුංචි දුවා දරුවන්ට මේ ලස්සන පෙන්නලා ඒගොල්ලන්ගේ ජීවිතත් අවලොකුමත් කරන එක තමයි වැඩිහිටියන් විදියට අපි හැමෝගෙම යුතුයකම සහ වගකීම. ඉතින් මේ වැස්ස අස්සෙන් මගෙත් එක්ක සතුට හොයාගෙන ආපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. උත්සන්නයි.